අපි මෙහෙම දේශනා කරාට මේවත් එක ගැටෙන්නේ මේ පින්නතුන්නේ. ඒ වෛරයට හේතු වෙච්ච කාරණා එක්ක දැන් ඔය අපි දැකලා තියෙනවා ලංකාවේ පුදුම විදිහට ඉඩකඩම් ප්‍රශ්න තියෙනවා. අහලා බලනකොට පින්නතුනේ කිසිම කෙනෙක් ඒ ඉඩකඩම් රැක ගන්න යන්නේ වැට ගහ ගන්න යන්නේ Tamanට නෙමෙයි කාටද? දරුවන්ට. අපූර්වට කියනවා මට නැතත් අපේ ළමයිට හරි තියෙන්න ඕන කියලා. අර ඒ උනාට පව්කන්ද ළමයිටද? කවදාවත් හිතලා නැත්නම් මම මෙහෙම ඔට්ටු වෙනවා වගේම මගේ ළමයි ඔට්ටු වෙයි කියලා. මම මගේ සහෝදරයොත් එක්ක මම මෙහෙම දේශනා කරන්නේ ඔය නිවන් මාර්ග අහුරන්නේ ප්‍රබල නීවරණ ධර්මයන් නඩත්තු වෙන්නේ පෝෂණය වෙන්නේ අපේ පවුල සහ පරිසරයත් එක්ක මේ gedara වටපිටාවත් එක්ක ආරවුල් ඇති වෙන්නෙම නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්න අර එළියෙන් කතා බහ කරලා හිටියට ඇතුලෙන් ඔය ගින්දර ගොඩවල් තියෙන්නේ පවුලේ කට්ටියත් එක්ක නෙමෙයිද ගෙදරත් එක්ක නෙමෙයිද මේ ප්‍රශ්නේ පින්නතුනි මේ ගෙවල් එක්ක හොඳට ඉන්න බැරි කමනේ අය ගෙවල් වල 700ක් ඉන්නවද 4යි 5යි නේ එක්ක අම්මා තාත්තට දරුවන්ගෙන් සැනසීමක් නැහැ එක්ක දරුවන්ට අම්මගෙන් තාත්තගෙන් සැනසීමක් නැහැ ඔච්චරයි වෙන මොකක්ද ඔය දෙගොල්ලටම දෙගොල්ලොන්ගෙන් හොඳ සැනසීමක් තියනවා නම් ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? ඔය අය බාහිර ලෝකවල එන ප්‍රශ්න ගැටලු නෙමෙයි බාහිර සමාජයෙන් එන දේවල් ගැටලු නෙමෙයි. ඒ නිසා ප්‍රමුඛව අධිෂ්ඨාන කරගන්න 2026 අවුරුද්ද තුල අප්‍රමාදීව වෛරය, ද්වේෂය පාලනය කරගන්න. පුංචි කාලේ ඉඳන් ගෙදරින් අපි අපේ ජීවිතේ ඉස්සරලම හතුරුකම කරේ වෛරක්කාරකම කරේ තරහකාරකම කරේ කාටද? අම්මටයි තාත්තටයි. ජීවිතේ ඉස්සරලම පලිගත් එකගෙන. දැන් ඔය සමහර පොඩි හොන් ඉන්නවනේ කැම එක දාලා යනවා පලි ගන්නවා. ඇයි කැම එක දාලා යන්නේ? තරහට. එතකොට සමහර දරුවෝ ඉන්නවනේ තරහට කන්නතු බුදිය ගන්නවා. තරහට කාමරේ ඇතුළට ගිහිල්ලා ඉන්නවා. තරහට කතා කරන්න නැතුව ඉන්නවා. අම්මට තාත්තට පුළුවන් නම් දරුවන්ට පුළුවන් නම් මේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය ඇති වෙන තැන් ස්ථාන අවබෝධයෙන් නේ දරුවෝ ජීවිතේ ඉස්සරළම දැකලා තියෙන්නේ වෛරයයි ද්වේෂයයි ඇති වෙනව කවුරු තුලද? අම්මා තාත්තා ගාව. දරුවෝ ඉස්සරළම දැකලා තියෙන්නේ ද්වේෂසහගත දේවල්, වෛරක්කාර දේවල් දැකලා තියෙන්නේ අම්මා තාත්තා ගාව. සමහර විට ඒක කුස තුල ඉන්නකොට ඇහුව බැලුවා වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ ගෙවල් ඇතුළෙමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙන්නේ. පවුල් ඇතුළෙමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙන්නේ. සහෝදරයෝ ඇතුළෙමයි හොඳට කල්පනා කරලා බලන්න අදටත් පීඩා විඳින මොකක් හරි දෙයක් තියනවා නම් තියෙන්නේ. මේ පවුලේ ගෙවල් වල සහෝදර පරම්පරාව එකක්ද නැත්නම් වෙන කොහේ එකක්ද? මේ අපේම කියලා තියාගත්ත දේවල් මගේම කියලා තියාගත්ත දේවල් පින්නතුනේ හැටි අර අපේ වෙනකොට දුක වැඩි මගේ වෙනකොට දුක වැඩි එතකොට අකුසල සිතුවිලි පහළ වෙනවත් වැඩි ඒ නිසා අප්‍රමාදීව 2026 අවුරුද්ද මෛත්‍රිය වඩන්න පටන් ගමු. උදේට නැගිටිනකොට පුළුවන් වෙන්න ඕනේ අපිට අර කිසි කෙනෙකුට වචනයෙන්වත් හිතක්වත් රිද්දන්න නැතුව ඉන්න. ආපහු හැන්දෑවේ කල්පනා කරන්න ඕනේ. මම අයත් යෝජනා කරන්නේ විනාඩි 5ක් 10ක් විතර අරගෙන අර ටිකක් බෙදා ගන්න.
මොනවාද මගේ අර වචනයෙන් වෙච්ච වැරදි මගේ අතින්